ආදරණීය ගාලුපුරවරේ කතෝණු දවසක්. අපි කරාපිටිය මගේ යාළුවගේ ගෙදරින් පිටත් වෙනකොට උදේ 10ට විතර ඇති. පික්නික් එකක් දාලා කෙලින්ම ගියේ වඳුරඹ ලිග්නස් ග්‍රීන් ඔඩිසි හොටෙල් එකට. හොටෙල් එක තියෙන කන්දක් උඩ ලස්සන එන්වයරන්මන්ට් එකක් එක්ක. අම්මත් එක්ක යන්න ඩේ අවුට් එකක් ප්ලෑන් කර ඉන්නකොටයි මම මේක අහම්බෙන් වගේ දැක්කේ. රුපියල් 7000ක ඩේ අවුට් එක 150ක ඩිස්කවුන්ට් එකක් එක්ක එන්ජොයි කරන්න අපිට පුළුවන් වුණා. වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පටන් අරන් හොටෙල් එක වටේ රවුමක් දාලා බලන්න අපි තීරණය කළා. ලොබි එකත් මාරම ලස්සනයි. මේ ඉන්නේ ඉතින් මගේ ලස්සන අම්මා. ඉන්ෆිනිටි පූල් එකත් වාව්. නේචර් එකත් එක්ක හැමදේම හරිම ලස්සනට ගලපලා. කොළඹ බිල්ඩින් දැකලා මහන්සිලා ඉන්න හිතකට කොළපාට පසුබිමක් දකින්න තරම් දෙයක් තවත් නෑ මට නම්. මේ තියෙන වොලිබෝල් කෝට් එක. ගෲප් ඩේ අවුට් එකකටත් මේ ලොකේෂන් එක සුපර්බ්. මේ හොටෙල් එක නම් ඇත්තටම මාරම ලස්සනයි. කොළපාට පසුබිමකට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ ස්වින් එකත් මාරම රිලැක්සින්. මගේ අම්මත් මෙතන ගොඩක් එන්ජොයි කරා. නිදහසේ ගත වෙන මේ වගේ moments තව ටික දවසක් යනකම් මගේ හිත පුරවල තියාවි. පස්සේ අපි ලන්ච් එක ගන්න ආවේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට. මෙතනත් මාරම ලස්සනයි. මෙතන ඉන්ටීරියර් එකත් මගේ හිතට හොඳට ඇල්ලුවා. මෙතන ඉඳන් බැලුවාම මුළු පළාතම ලස්සනට යායට පේනවා. කැමවල ෆොටෝස් වීඩියෝස් ගන්න නම් මට ලොකුවට බැරි වුණා. මොකද මං ඒ වෙලාවේ හිටියේ හොඳටම බඩගින්නේ. ශ්‍රී ලංකන් මෙනු එකක් මම බලාපොරොත්තු නොවුනත් කැම ටික නම් මාරම රසයි.